හයි ගයිස්, අද අපි පැටිස් හදන්න යන්නේ. මුලින්ම කරි එකට අවශ්‍ය බටු ටිකක් බලමු. ලූණු මිරිස් අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. ඊට පස්සේ ඒකට කරි ලියව්ස් කරපිංච ටිකක් එකතු කරගන්න. ගම්බිරිස් කුඩු සල්පයක්, ලුණු සල්පයක්, කැල්මින් සල්පයක් දාගන්න. එකට කහ කුඩු සල්පයකුයි එකතු කරගෙන තම්බාගත් අල සහ මාළු තලා ගන්න. තලාගෙන ලුණු මිශ්‍රණය ලිපට තියාගන්න, ලිපේ තියාගන්න. තියාගෙන ඒක හොඳට මික්ස් කරගන්න, කලවම් කරගෙන අපි තලාගත් අල ටික ඒකට දමා ඒ දෙකම හොඳට කලවම් කරන්න මිශ්‍රණයක් හිටෙනසේ. හරි, දැන් කරි එක රෙඩි. තමට අවශ්‍ය තරමට කරිය ටිකක් අරගෙන අපිට පැටිස් එක හදාගන්න පුළුවන්. ඉතා අඩු කාලෙකින් හදාගන්න පුළුවන් රසවත් කෑමක් මේක. ඉතින් ඔයාලත් ගෙදර තීම හදලා රස බලන්න.